මේ ආපදා තත්ත්වයට එක් සෞඛ්‍ය කියන කාරණාව ඉදිරි දින කීපය පුරාවටම අපිට කොතරම් බලපෑමක් එල්ල කරන්න පුළුවන්ද? මේ ආපදාවෙන් පස්සේ එන්න පුළුවන් ඊටම ලොකුම අභියෝගයක් තමයි සෞඛ්‍ය අභියෝගය. සමහර අයට මම හිතන්නේ මේ වේදනාවල් තාම තේරෙන්නේ නැතුව ඇති ඒ තරමට ඇතිවලා තියෙන මානසික කම්පනයේ ප්‍රබල නිසා. මෙවැනි व्यसन කීපයකට මුහුණ දීලා සාර්ථකව ඒ කළමනාකරණය කරපු සෞඛ්‍ය අමාත්‍යාංශයක් සෞඛ්‍ය සේවක පිරිසක් අපිට ඉන්නවා. මොනවාගේ බලපෑමක්ද ළමයින්ට මේ ආපදා තත්ත්වෙන් වෙලා තියෙන්නේ? මම හිතන්නේ අපි මේ අවස්ථාවේදී ලබා දෙන්න ඉතාම සුවිශේෂී සේවාවක් තමයි මේ මානසික සුවය ළඟා කර ගැනීම තමයි මානසික සෞඛ්‍ය සේවාව. මොකද ඔබ දන්නවා අපි දැන් සැලකියුතු ප්‍රමාණයක් මිය ගිහිලා තිනවා, සැලකියුතු ප්‍රමාණයක් අතුරුදහන් වෙලා තිනවා. ඒතර මේ අයගේ පවුල් වල පිරිස් මේ වෙලාවෙ ඉන්නේ අතිශය දුකකින්, පීඩාවකින්, කලකිරීමකින්. ඒ නැතිවීම කියන පීඩාව එසේ මෙසේ පීඩාවක් නෙමෙයි, ඒක නැති වෙච්ච අයට විතරයි ඒක දැනෙන්නේ. ඒ හින්දා ඒ පීඩාවත් එක්ක සමහර වෙලාවට සමහර අය අපි නොහිතන හැසිරීම් වලට යොමු වෙන අය ඉන්නවා. මොකද අතිශයින් කලකිරීමට ලක් වුණාම සමහර අය අපි දැකලා තියෙනවා එහි ප්‍රතිඵලයක් විදියට තමන්ගේ ජීවිතය ගැන පවා නොසිතා ක්‍රියාත්මක කරන අවස්ථා තියෙනවා. තවත් සමහර අයට මානසික විවිධ දරුණු පීඩා තත්ත්වයන්, අවපීඩන, මානසික අවපීඩනයට පවා ලක් වෙන්න පුළුවන්. සමහර අයට නිින්ද යන්නේ නැහැ, සමහර අයට කන්න බෑ, සමහර අය කතා කරන්නේ නැතුව බලාගත් අතේ බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. සමහර අය තමන්ගේ ජීවිතයේ ආසාව පුළුවන් තරම් නැති වෙලා තියෙන තත්ත්වෙන් එන්න පුළුවන්. ඒ වගේම මානසික රෝගී තත්ත්වයන් තිබ්බාගේ මානසික රෝගී තත්ත්වයන් පාලනය වෙලා ඖෂධ වලින් තිබ්බාගේ පව මානසික රෝගී තත්ත්වයන් උත්සන්න වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේක මං හිතන්නේ ඊටාම සංකීර්ණ තත්ත්වයක්. මොකද අපි දැකලා තියෙනවා වෙනත් රටවල් වල ශ්‍රී ලංකාවෙත් මීට කලින් අපි දැකලා තියෙනවා විවිධ ව්‍යසන අවස්ථාවන් වලදී ව්‍යසනයකට පසු ව්‍යසනය ෂණිකව අවසන් ව්‍යසන අවස්ථාවේ වගේම ව්‍යසනය ඉවර වෙලා යම් කාලයක් යන තුරුත් මේ මානසික ගැටලු වල බලපෑම සිද්ධ වෙලා තිනවා. ඉතින් මේක කළමනාකරණය කර ගැනීම මේ අවස්ථාවේදී ඊටාම වැදගත්. මොකද මානසිකව ශක්තිමත් වුණොත් මේ සමහර දේවල් වලට මූණ දෙන්න තියෙන හැකියාවත් පුද්ගලයා තුළ වැඩි වෙනවා. ඒ හින්දා මේ අවස්ථාවේදී ඊටා සංයමයකින් මේ පිරිස් කළමනාකරණය කර ගැනීම, එයාට සවන් දීම, එයාත් සමග සිටීම මං හිතන්නේ කරන්න ඕන වැදගත්ම දෙයක්. මුලින්ම කරන්න ඕන දේ තමයි මේ අය හඳුනා ගන්න දේ. හඳුනා ගන්නවා කියලා සුවිශේෂී සැඟිලි ගහ බලන එක නෙමෙයි අපි කරන්න ඕන. නමුත් අපි බැලුවොත් අපිට පෙනේවි අපි අතර ඉන්න සමහර අය එක්ක අධික දුකෙන්, අධික කලකිරීමෙන්, කාත් එක්ක කතා නොකර ඉන්න අය ඉන්නවා පුළුවන්. නිින්දක් නැතුව ඉන්න අය ඉන්නවා පුළුවන්. Tamanට තනියෙන් දේවල් කියාගෙන අපි කියන අපිටම තනියෙන් කියව ගන්නවා කියලා ඒ මට්ටමටපත් වෙච්ච අය ඉන්නවා වෙන්න පුළුවන්. හඬන අය ඉන්න පුළුවන් අධික දුකෙන් නවත්තන්න නැතුව. තවත් සමහර අය අනිත් තරහ යන අයත් ඉන්න පුළුවන්. ඒ වගේම නොරිස්සුම් ස්වභාවය, කවුරු හරි ගිහලා මොන හරි අහුවත් එහෙම නොරිස්සන විදිහට උත්තර දෙනවා. ඒ වගේ ලාට අපි කලබල වෙන්න නරකයි. මෙච්චර අපි උදව් කරන්න ඇවිල්ලත් බලන්නකො මේ මිනිස්සයා නිකන් ගණන් ගන්න නැහැනේ වගේ අපිට හිතෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි. හේතුව තමයි මේ මූණ දීලා තියෙන මානසික පීඩාවේ තත්වයක තමයි. එවැනි තත්වයකට මුහුණ දුන්නායින් පස්සේ ඇතිවන මානසයේ ඇතිවන හැඟීම් සමුදාය අතිශයින් සංකීර්ණයි. මේ හැඟීම් සමුදායේ ප්‍රතිඵලයක් විදිහට සමහරුන්ට හැකියාවක් තියෙනවා ස්වභාවිකව මේක දරා ගන්න. හැබැයි බහුතරයකට හැකියාව නැති වෙන්න පුළුවන්. ඒ නැති වෙන අයට එයාත් සමග අපි ඉන්නේ කිතා වැදගත්. එයා තනි කරන්න නරකයි. ඒ අය සමහරලාට සැරට කතා කරනවා වෙන්න පුළුවන්, හිත රිදෙන වචන කියනවා වෙන්න පුළුවන්. නමුත් ඒකට සමාව දීලා එයාත් එක්ක කතා කරන්න, එයාත් එක්ක ඉන්න. හැබැයි හාර අහන්න යන්න එපා මොකද උනේ කියලා. ඒ වගේම තමයි අපේ පුරුද්දක් තියෙනවා සමහරලාට අපි ගිහිල්ලා සමහරලාට අපි එයාට කියන්න යනවා අපරාධේ කිව්ව වෙලාවේ අයින් වුණා නම් ඔය ප්‍රශ්නේ නෑනේ කියලා. මේ දේවල් ජීවිතේට කියන්න යන්න එපා. මේ අවස්ථාවේ කාටවත් වරද පටවන්න යන්න එපා. මේ වෙලාවේ ඉන්න පීඩාව ඊට වඩා දරුණුයි. මේවා අපි පස්සේ කතා කරන දේවල් කාටවත් ගිහිලා කියන්න යන්න එපා. අයි වැරද්ද පැටවෙන ආකාරයේ දේවල් ඒකෙන් අර මානසික පීඩාව තව වැඩි වෙනවා. ඒ වගේම තමයි පෞල් සමාජික නැති වෙච්ච අය දිහා සුවිශේෂීව සලකා බලන්න. විශේෂයෙන් අපි දැක්ක සමහර අය තමන්ගේ පවුලේ එක්කෙනෙක් දෙන්නෙක් ඉතුරුලා තියදී අනිත් සියලුම දෙනා නැති වෙලා පවුලේ සමාජිකයෝ කීප දෙනෙක් නැති වෙච්ච අය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඒ අය තුල විවිධ සංකීර්ණතා මතුවෙන්න පුළුවන්. ඒක තමන් දන්න මනෝ සමාජීය උදව් කරන කෙනෙක්ට හෝ ඒ මනෝ සමාජීය උදව්වට ඇවිල්ලා තියෙන සුවිශේෂී පිරිස් වලට ඒ අය යොමු කරන එක මම හිතන්නේ ඉතාම වටිනවා මේ අවස්ථාවේදී. ඒ තුලින් අපිට අනාගතයේ ඇති වෙන්න පුළුවන් විවිධ මානසික බලපෑමක් අවම කර ගැනීම හැකියාව මම හිතන්නේ තියෙනවා. විශේෂම දේ තමයි ඒ අය තනි කරන්න නරකයි. ඒ අයත් එක්ක ඉන්න, ඒ අයට සවන් දෙන්න. සමහරවිට ඒගොල්ලෝ දිගටම කතා කරන් ඉඩ දෙන්න, ඒ අය අඬන්න ඉඩ දෙන්න. ඒ මොනවා වුණත් ඒ අයත් සමග ඉන්න එක ඉතා වැදගත්. ඔබ මනෝ සමාජීය උදව් දෙන්න, උපදේශනය දෙන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් ඔබට හැකියාව තියෙනවා මේ අය ගොඩ දාන්න.
හැබැයි ඔබට හැකියාව නැහැ. නමුත් ඔබට යම් මට්ටමක මේ තැන්වල සේවාව සපයන කෙනෙක් නම් ඔබට කරන්න පුළුවන් දේ තමයි එයාත් සමග සිටින්න, ඒ අයව සම්බන්ධ කරන්න, එවැනි මනෝ සමාජීය උදව් උපදේශනය වගේ දේවල් ලබා දෙන පිරිස් සමග. මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම විවිධ ස්වච්ඡා සංවිධාන මේ සේවාව සපයන ආයතනත් මම හිතන්නේ මේ තැන් සමග සම්බන්ධ වෙලා. මම හිතන්නේ දම්රිවි පදනම ඇතුළු ශ්‍රී ලංකා සුමිත්‍ර ආයතනය, දම්රිවි පදනම, සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ආයතන ගණනාවක් මම හිතන්නේ මෙවැනි මානසික ගැටලු වලට ලක්වෙච්ච අයට උදව් කරනවා. මම හිතන්නේ දම්රිවි පදනමේ ස්වච්ඡා සේවකයෝ ගණනාවක් මම හිතන්නේ මේ වන විටත් මේ සේවාවල් සපයන තැන් සමග සම්බන්ධ වෙලා තිනවා. ඒ වගේම තමයි අනිකුත් සේවාවල් සපයන මානසික සෞඛ්‍ය සේවාවල් සපයන ආයතන විශේෂයෙන්ම 1333 දුරකථන අංකයට ඕනම කෙනෙක්ට කතා කරලා අදාළ සේවාවල් ලබා ගන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මම හිතන්නේ මේ පිළිබඳ ලොකු බලෑනියක් සිටිනවා. 1926 දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. මේ හරහා ඔබට ඔය ගැටලු වලට මුහුණ දීලා සිටින පිරිස් වලට අවශ්‍ය කරන සුවිශේෂී විශේෂඥ සේවාව ලබා ගන්න පුළුවන්. ඔව් වෛද්‍යතුමනි, මේ ව්‍යසනින් වැටිලා ඉන්න මිනිස්සුන්ට තව මොනවද වෙන්න බැරි. එනිසා මේ මිනිස්සුන්ව බලාගමු. ඉතින් මම නැවත වතාවක් මතක් කරනවා ඉතා ඉක්මනින් මානසික සෞඛ්‍ය ගැන පොඩ්ඩක් හිතමු. අපි කතා කරා බෝ නොවන රෝග පිළිබඳ මානසික සෞඛ්‍ය ගැන කතා කරද්දී 1926 නම්බරයක මතක තියාගන්න. යම් කෙනෙක් මානසික පීඩාවට ලක් වෙලා ඉන්නවා නම් කියලා හිතෙනවා නම් ඔබ කතා කරන සෞඛ්‍ය අමාත්‍යාංශ නම්බර එක. ඒ වගේම දම් රිවි පදනමේ දුරකථන අංකයත් මම මතක් කරන්නම් 0.72 7යි 888යි 32යි 2. මම නැවත මතක් කරන්නම් 0.73යි 88යි 83යි 22 කියන නම්බරයකටත් ඔබට කතා කරන්න පුළුවන්.